social anxiety එහෙම නැත්නම් සමාජ භීතිකාව කියන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඒකේ දෙන රෝග ලක්ෂණ මොනවද කියලා අපි කලින් කතා කරා. ඒ වීඩියෝ එකේ link එක ඔයාලට description box එකේ බලන්න පුළුවන්. එතකොට ඒක බලලා මේකට එනවා නම් හොඳයි. ඒකෙන් අද කතා කරන දේවල් ඔයාලට වඩා පැහැදිලි වෙයි. එතකොට අද අපි කතා කරන්න යන්නේ social anxiety වලින් ගැලවෙන්න තියෙන සාර්ථකම විසඳුම ගැන. social anxiety වල වැදගත්ම දේ තමයි අපිට මේ බය හිතෙන දේවල් වලට අපි මුහුණ දෙන තරමට අපිට මේ එන බයෙන් ගැලවෙන්න ලේසියි. අපි මේව මගහරින්න ගියොත් එහෙම ඒ හැම සැරේකම අපි මොළයට පණිවිඩයක් යවනවා මේ අපිට එන බය ඇත්ත ඒක සාධාරණයි කියලා. මොකද ඒකනේ අපි ඒව මගහරින්නේ. ඉතින් එතකොට ඊළඟ සැරේ ඊටත් වැඩිය බයක් එනවා. ඉතින් මේක මේ විදිහට යන්න ගියොත් එහෙම අපි ගේ ඇතුළටම සීමා වෙන තැනක් එන්න පුළුවන්. එතකොට මේකේ අනිත් පැත්තත් ඒ වගේමයි. අපි අපිට බය හිතෙන දේවල් වලට මුහුණ දෙනකොට ඒ හැම සැරේකම මොළයට පණිවිඩයක් යනවා. අපිට බයක් ආවට මේවට මුහුණ දුන්නා කියලා නරකක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් එතකොට එන්නම අපිට මේ එන බය අඩු වෙලා යනවා. හැබැයි අපි මේක කරන්න යනකොට ඒ කියන්නේ මේ බය හිතෙන දේවල් වලට මුහුණ දෙන එක, ඒවට එක්ස්පෝස් වෙන එක කරන එක ලේසි නැහැ. මොකද ඒත් එක්ක අපිට හිතට ලොකු බයක් එනවා. ඉතින් මේක බොහොම ඉවසීමෙන් කරගෙන යන්න ඕන දෙයක්. ඒ නිසා අද අපි මේ අපිට බය හිතෙන දේවල් වලට එක්ස්පෝස් වෙන එක පියවරෙන් පියවර සාර්ථකව කරන්නේ කොහොමද? මෙතනදී අපි නොකළ යුතු දේවල් මොනවද කියලා තමයි කතා කරන්න යන්නේ. මේ මෙතඩ් එකට යන්න කලින් කියන්න ඕනේ social anxiety ටිකක් බරපතල මට්ටමක තියෙනවා නම් මේ බය හිතෙන දේවල් වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතනකොට ඔයාලට ලොකු බයක් එන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න. එතකොට අවශ්‍ය නම් වෛද්‍යවරයා විසින් බෙහෙත් නියම කරයි. මේ බෙහෙත් ගන්නකොට අපිට මේ එන බය ඇන්සයිටි එක අඩු වෙනවා. ඊට පස්සේ පුළුවන් අපි අද මේ කතා කරන්න යන තෙරපි සයිඩ් එකට එන්න. එතකොට හැමෝටම බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. රෝගයේ තියෙන මට්ටම අනුව තමයි බෙහෙත් අවශ්‍ය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. හොඳයි එහෙනම් දැන් අපි මෙතෙඩ් එකට යමු. මුලින්ම ඔයාලට කරන්න බය හිතෙන දේවල් යන්න බය හිතෙන තැන් ගැන ලිස්ට් එකක් ලියන්න. උදාහරණයක් විදිහට අඳුරන්නේ නැති කෙනෙකුට කතා කරන එක, ඊතර මිදුලට යන එක, කඩේට යන එක, බස් එකේ තනියෙන් යන එක. දැන් ඇන්සයිටි තියෙන මට්ටම අනුව මේ ලිස්ට් එක වෙනස් වෙනවා. සමහර විට ඔයාලට කඩේට යන එක වගේ දේවල් කරන්න පුළුවන් නැති. නමුත් ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන එක, පාටි එකකට යන එක වගේ දේවල් අමාරු ඇති. ඉතින් මේ නිසා හොඳට කල්පනා කරලා බලලා ඔයාලට කරන්න බය හිතෙන දේවල් මොනවද කියලා ලිස්ට් එකක් ලියන්න. දැන් මේ ලිස්ට් එක බය අඩු වෙන්න දැනෙන දේ ඉඳලා වැඩි වෙන පිළිවෙලට ලියන්න. එතකොට පළවෙනියටම එන්න ඕනේ බය අඩු වෙන්න දැනෙන දේ. අපි ගත්ත ලිස්ට් එකේ බය අඩු වෙන්න දැනෙන්නේ ගෙදර මිදුලට යන එක, ඊළඟට කඩේට යන එක. මෙන්න මේ වගේ පිළිවෙලට ලියාගෙන යන්න. ඊළඟට මේකේ පළවෙනි එක කියන්නේ බය අඩු වෙන්න දැනෙන එක ගන්න. දැන් මේක පොඩි පොඩි පියවර වලට බෙදා ගන්න. අපි ගත්තේ ගෙදර මිදුලට යන එකනේ. එතකොට මේක පොඩි පියවර වලට බෙදාගත්තොත් පළවෙනියට එන්නේ ගෙදර මිදුල ළඟට යන එක. ඊළඟට මිදුලට අඩියක් තියලා එන එක. මිදුලේ තප්පර 5ක් ඉන්නවා. මිදුලේ තප්පර 10ක් ඉන්නවා. එතකොට දැනටමත් ඔයාලට මිදුලේ විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් පළවෙනි පියවර විදිහට ගන්න ඕනේ මිදුලේ විනාඩි 6ක් ඉන්නවා. ඒ කියන්නේ තව විනාඩියක් අපි වැඩිපුර ඉන්නවා. දැන් මම මේ බොහොම සරල උදාහරණයක් ගත්තේ. මේකෙන් ඔයාලට පැහැදිලි ඇති Taman ඉන්න මට්ටම අනුව බොහොම පොඩි පියවර වලින් තමයි මේක කරගෙන යන්න ඕනේ. එතකොට ලොකු දේවල් වලට මුලින්ම යන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් සමහර විට අපිට අනවශ්‍ය බයක් ඇවිල්ලා මේ ඔක්කොම කරන එක නවත්තලා දාලා ඉන්න හිතෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පොඩි පියවර වලට තමයි අපි මේක බෙදා ගන්න ඕනේ. දැන් තව උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ලිස්ට් එකේ කරන්න අඩු වෙන්න බය දැනෙන්නේ පාක් එකට යන එක කියලා. එහෙමනම් මේක පොඩි පියවර වලට බෙදා ගන්නකොට අපිට ගන්න පුළුවන් මුලින්ම පාක් එක ළඟින් වාහනයක යන එක. පාක් එක ළඟින් ඇවිදගෙන යනවා. ඊළඟට පාක් එකේ එන්ට්‍රන්ස් එක ළඟට ගිහිල්ලා එනවා. මෙන්න මේ වගේ බොහොම සරල පියවර වලට වෙන් කරගන්න. දැන් මේ වගේ පොඩි පියවර වලට බෙදාගත්තට පස්සේ පළවෙනි පියවරෙන් පටන් ගන්න. ඒ කිව්ව දැන් අපි ගත්තේ ගෙදර මිදුලට යන එක. ඒකේ පළවෙනි පියවර මිදුල ළඟට ගිහිල්ලා එන එක. මිදුල ළඟට ගිහිල්ලා එන එකට තියෙන බය සම්පූර්ණයෙන් නැති වෙනකන්. ඒක සාමාන්‍ය දෙයක් වෙනකන් මේක හැමදාම කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් දෙවෙනි පියවරට යන්න. මේ කිව්වේ මිදුලට අඩියක් තියලා එන එක. එතකොට ඒකත්
දිගටම ඒක හරිම සාමාන්‍ය දෙයක් වෙනකන් කරගෙන යන්න ඕනේ. මෙතනදී වැදගත් දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ හැම උත්සාහයක්ම ලොකු හෝ පොඩි වෙන්න පුළුවන් ඒක සෙලිබ්‍රේට් කරන්න. තමන්වම අගය කරන්න. අපි හිතමු දැන් අද ගෙදර මිදුර ළඟට ගිහිල්ලා ආවා කියලා. එහෙමනම් තමන් ඒක කරා කියන එක ගැන උපරිමයෙන් සතුටු වෙන්න. තමන්ටම ට්‍රීට් එකක් දෙන්න. තමන් කැමති කෑමක් ගන්න, නැත්නම් කැමති දෙයක් කරන්න. මේ වගේ පුළුවන් උපරිමයෙන් ඒවා සෙලිබ්‍රේට් කරන්න. මේ වගේ අපි අපේ උත්සාහයන් අගය කරනකොට මොලෙන් ඩෝපමීන් වගේ දේවල් නිකුත් කරනවා. ඒකෙන් අපිට මේ දේ දිගටම කරගෙන යන්න මොටිවේෂන් එකක් එනවා. එතකොට අද උත්සාහ කරනවට වැඩිය හෙට මේ වැඩේ කරන එක තව ලේසි වෙනවා. හැබැයි අපි මේක කරලා වැඩක් නැහැ, මේක හරි පොඩි දෙයක් කියලා හිතුවොත් මේ මොටිවේෂන් එක නැතුව යනවා. එතකොට අපිට හැමදාම එකම තැනක හිර වෙලා ඉන්න වෙනවා. ඒ නිසා Tamanගේ හැම උත්සාහයක්ම උපරිමයෙන් අගය කරන්න, සතුටු වෙන්න. එතකොට ප්‍රතිඵල වැඩි. ඊළඟ වැදගත් කාරණේ තමයි සමහර දවස්වලට මේවා කරගෙන යනකොට ඔයාලට ටිකක් වැඩි බයක්, නොසන්සුන්කමක් දැනෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඉක්මනට එතනින් අයින් වෙන්න හදන්නේ නැතිව මේ හිතට දැනෙන දේවල්, ඇඟට දැනෙන දේවල් වෙල්කම් කරන්න. හිතට ඕනි දෙයක් දැනෙන්න දෙන්න, ඇඟට ඕනි දෙයක් දැනෙන්න දෙන්න කියලා හිතන්න. මෙහෙම හිතනකොටම මේ එන බය අඩු වෙලා යනවා. මම මේ ටෙක්නික් එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේක කරපු අය දන්නවා මේක ඒ වෙලාවෙම වැඩ කරනවා. මේ විදිහට මේ ආව බය අඩු වුණාට පස්සේ අවශ්‍ය නම් මෙතනින් අයින් වෙන්න. එතකොට මොලේට පණිවිඩයක් යනවා මේ හිතන තරම් මෙතන බය වෙන දෙයක් නැහැ. මෙතන ආරක්ෂිතයි කියලා. මොකද ඒකනේ අපි බය ඇවිල්ලත් එතන හිටියේ. හැබැයි දැන් බය ආපු ගමන් අපි එතනින් දුවන්න හැදුවොත් එහෙම මොලේට මෙසේජ් එක යනවා මේ වගේ තැන ආරක්ෂිත නැහැ. මේවා පුළුවන් තරම් මග අරින්න ඕනි කියලා. එතකොට ඊළඟ සැරේ මේ වැඩේ කරන්න හදනකොට ඒක තව ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ බයක් ආවොත් එහෙම පුළුවන් තරම් බලන්න මේ බය අඩු වෙනකන් මේ බය හිතෙන තැනට වෙලා ඉන්න. එතකොට ඊළඟ සැරේ මේක තව කරන එක ලේසි වෙනවා. ඉතින් මේ කිව්ව දේවල් ගැන සැලකිලිමත් වෙලා බොහොම පොඩි ස්ටෙප්ස් වලින් මේක හිමීට කරගෙන යනවා නම් කෙටි කාලයක් ඇතුළත ඔයාලට හොඳ ප්‍රෝග්‍රස් එකකට යන්න පුළුවන්. මට මේ වගේ අය ඕන තරම් හමු වෙලා තියෙනවා. ඉතින් ඇන්සයිටි ගැන කලින් කරපු වීඩියෝස් වල ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒවත් බලන්න. එතකොට මේ වැඩේ තව සාර්ථකව කරගෙන යන්න ඔයාලට උදව්වක් වෙයි. සෝෂල් ඇන්සයිටි තියෙන අයට විතරක් නෙමෙයි ඕනිම ඇන්සයිටි ඩිසෝඩර් එකට මේක තමයි සාර්ථකම විසඳුම. ඔයාලට මේක තනියම කරගෙන යන්න අපහසු නම් මේ ස්ටෙප්ස් කොහොමද හදාගන්න ඕනි කියලා පැහැදිලි නැත්නම් කවුන්සලර් කෙනෙක්ට, සයිකොලොජිස්ට් කෙනෙක්ට කතා කරන්න. එයාලගේ මඟ පෙන්වීම ඇතිව මේ වැඩේ කරගෙන යන්න. එහෙමනම් තව දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.